හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ හරිම විදිහට මසාලා ටී එකක් හදාගන්න විදිහ. එහෙනම් අපි බලමු කොහොමද මේ මසාලා ටී එක හදාගන්නේ කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් සඳහන් කරලා තියෙනවා. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. දැන් කිරි ටික බාගට වගේ රත් කරගන්න ඕනේ. විනාඩි 1මාරක් දෙකක් විතර මම කිරි ටික බාගට හොඳට රත් කරගන්නවා. කිරි ටික බාගට රත් කරගෙන ඒ භාජනය මම ලිපෙන් අයින් කරගන්නවා. ආපහු මම භාජනයක් ලිපේ තියලා ඒකට මේ වගේ වතුර කෝප්පයක් එකතු කරගන්නවා. මෙතනදී වතුර ගොඩක් එකතු කරගන්න එපා. තේකොළ මේස හැන්දකුත් එකතු කරගන්න. ඒ වගේම තලාගත්ත ඉඟුරු මේස හැන්දක්, තලාගත්ත එන සහල් ඇට 2-3ක් එකතු කරගන්න. වතුර ටික හොඳට පැහැෙනකන් රත් කරගන්න. වතුර ටික පැහිගෙන එනකොට සීනි මේස හැඳි 2ක් එකතු කරගන්න. දැන් මම රත් කරගත්තු කිරි ටික මේකට එකතු කරගන්නවා. දැන් ආපහු කිරි ටික හොඳට පැහැෙනකන් රත් කරගන්න. ලිපෙන් බාගත්තට පස්සේ කිරි ටික තේ ගොට්ටකින් පෙරා ගන්න. ඉතින් මේ විදිහට ඔයාලත් මසාලා ටී හදලා බලන්න. මේ විදිහට හැදුවම මාරම රසයි.